හවස දෙකයි විනාඩි 7යි දැන් වෙලාව අපි දැන් වයි කැෆේ එකේ දෙවෙනි පැයේ ඉන්නේ. දැන් ලෑස්ති තියෙන්නේ මොරටුව යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලාත් එක්ක කතා කරන්න. අතරම සමහර කට්ටිය නම් දැන් යුනිවර්සිටි යන්නෙත් නැද්ද මන්ද නේද? හරි. ඕකේ අපි කතා කරමු මේ ඉන්න කට්ටිය ඉස්සලා මඳුරගමු. hello good afternoon. කවුද මේ කියලා පොඩ්ඩක් මට විස්තර පොඩ්ඩක් කියන්න කවුද මේ ඉන්නේ කියලා. මම මුලින්ම ඉන්නවා කැලුම් ඉන්නවා. කැලුම්ගෙන් කැමති දැනගන්න කැලුම් කවුද කොහෙද? ඒතකොට යුනිවර්සිටි ආවේ කොයි කාලෙද? දැන් යුනිවර්සිටි එකේ මොනවද කරන්නේ? නැත්නම් ජොබ් එකක් කරනවද? පොඩ්ඩක් විස්තර කියන්න බලනවා ගැන. Hi, good afternoon. ඉතින් මම කැලුම් ශ්‍රීනාත්. එතකොට මම මොරටු විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ 2024-25 අවුරුද්දේ ශේෂ සංගමේ සභාපති විදිහට කටයුතු කරා. දැන් අතරම මම ගැන ගත්තොත් මම ජස්ටිස් වගේ තමයි යුනිවර්සිටි එකට එන්නේ. ඇවිල්ලා කොහොමරි දැන් මේ අවුරුද්දේ මගේ අතරම පොත් එක දැන් අවසానයි. මේ අවුරුද්දේ තමයි මේ අවුරුද්දේ දැන් තව සති කීපයකින් අපේ උපාධි ප්‍රදාන උත්සවය තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි විශ්වවිද්‍යාල කාලේ අපි වසර 4ක කාලයක් ඉවර කරා. ඔය විදිහට තමයි ඉතින් ගෙවිලා යන්නේ. හරි ඊළඟට මෙත් සර් ඉන්නේ. මෙත් සර් ගැන පොඩ්ඩක් අපිට කියන්න කවුද මොනවාද ඔයගොල්ලෝ කරන්නේ කියලා. good afternoon. මම මෙත් සර් දිසානායක. මම මේ අවුරුද්දේ කියන්නේ අපේ 2025-26 අවුරුද්දේ වර්තමාන සභාපති හැටියට කටයුතු කරනවා තොරතුරු තාක්ෂණ පීඨයේ. ඒ වගේම අපි දැන් අපි 21 කණ්ඩායම අපි දැන් ඇවිල්ලා අවුරුදු 3ක් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරලා ඉවරලා අපේ අවසාන අවුරුද්ද මේ ගෙවිගෙන යන්නේ. හොඳ කාල සීමාවක් අපි අවසන් කරගෙන යන ගම මේ අපේ අවසාන අවුරුද්දේ විදිහට අපි කරගෙන යනවා. ඒ තමයි තත්ත්වය. හරි ඊළඟට ඉන්නේ අපිට හිමාෂා. ඉතින් ඔයා ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔයා කවුද? එකම ගෑනු ළමයා අද ඇවිල්ලා ඉන්න. Hi good afternoon. Good afternoon. හිමාෂා. එතකොට මම කැම්පස් එකට එන්නේ මුලින්ම 2020. දැන්ට මම ග්‍රැජුවේට් වුණේ ගිය අවුරුද්දේ. දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ software engineering එකක් විදිහට වැඩ කරනවා. මම 2023 24 අවුරුද්දේ secretary IT faculty student union secretary. ඒ වුණාට දැන් වෙනකල් අපි අපේ faculty එකත් එක්ක අපේ university එකත් එක්ක engage වෙලා ඉන්නවා. රයිට් අද ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ විශේෂම දේ තමයි ඔයගොල්ලන්ගේ ක්‍රිකට් ටූර්නමන්ට් එකක් තියෙනවා. ඒක ගැන කතා කරන්න. අපි පොඩ්ඩක් නිකන් මොකද්ද මේ වැඩේ කියලා නිකන් පොඩ්ඩක් කලුම් කතා කරගෙන යමු. මේ මොකද්ද මේ වැඩේ? කවුද මේකේ ප්ලේ කරන්නේ? වගේ පොඩි අදහසක් අරගෙන අපි ඔව් හරි මම ඉස්සෙල්ලාම පොඩි අදහසක් දෙන්න මොකද්ද වැඩේ කියන එක ගැන. ෆිට් සික්සස් කියලා ගත්තාම අයියේ දැන් අපි අපේ IT ෆැකල්ටි එක අපේ IT ෆැකල්ටි එකෙන් අපේ උපාධිධාරීන් බිහි වෙනවා. ඉතින් ඒ බිහි වෙන උපාධිධාරීන් ඉස්සරහට යන බලාපොරොත්තු වෙන්නේ මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ඉස්සර ඉදිරියට. ඒ කියන්නේ ඒ වායේ රැකිය අභිමුඛ කරගෙන උපාධිධාරණ ශිෂ්‍යයින් ඉන්නවා. ඉතින් ඔවුන් එක්කලා ඔවුන් සහ ඒ ඉන්ඩස්ට්‍රි එකත් එක්කලා කල්බරේට් කරන ඒ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එකතු වෙලා කරන වැඩක් මේක. ඉතින් ෆිට් සික්සස් ගත්තාම ඇත්තටම ක්‍රිකට් ටූර්නමන්ට් එකක්. මේ ක්‍රිකට් ටූර්නමන්ට් එක දැන් වසර ගණනාවක් පුරාවට අපි ෆැකල්ටි එකේ පවත්වන එක තමයි ෆැකල්ටි ට්‍රැඩිෂන් එකක් දැන් ෆිට් සික්සස් කියලා කියන්නේ. ඉතින් ඉන්ඩස්ට්‍රි එකටත් ඒ වගේම ලොකු අවස්ථාවක්. ඉන්ඩස්ට්‍රි එක මම හිතන්නේ ලංකාවේ එකම තැන තමයි තොරතුරු තාක්ෂණ මේ ශාස්ත්‍රීය ආයතන විශාල ප්‍රමාණයක් එකට එකතු වෙලා මේ වගේ හම්බ වෙන තැන. ඉතින් මේක යුනිවර්සිටි එකේ ඇතුළෙම තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඉතින් යුනිවර්සිටි එකෙන් ඕගනයිස් වෙන මම හිතන්නේ විශාලම ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන් මේක. හරි ටීම් කීයක් විතර තියෙනවද දැන් ප්ලේ කරන්නේ? මේක සාමාන්‍යයෙන් ගත්තමයි අපේ මම ලාස්ට් එක ගැන කිව්වොත් ටීම්ස් 80ක් සෙල්ලම් කරනවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ කම්පැනිස් සාමාන්‍යයෙන් අපි ගත්තාම කම්පැනි 40කට ආසන්න ප්‍රමාණයක් එනවා. ඒත් එක්කම ටීම් 80ක් විතර එක දවසක් ඇතුළත ඒ කියන්නේ මේක ඇත්තටම ලොකු වැඩක්. අපි හිතනවට ලොකු වැඩක් මේක. කොහොමද ටීම් 80ක් මැනේජ් කරන්නේ? ඇත්තටම ඒක අපිට වචන කියා ගන්න බැරි ලොකුම වැඩක් මේක. ඇත්තටම අපි මාස ගානක ලොකු ප්‍රොසෙස් එකක් මේ ඉවෙන්ට් එක සම්පූර්ණයෙන්ම අරගෙන යද්දි ඉතින් ඇත්තටම ලොකු වැඩක්. සාමාන්‍යයෙන් අපි උදේ 6:00 වගේ ටයිම් එකේ අපි මැචස් පටන් ගත්තාම සාමාන්‍යයෙන් රාට 8:00 විතර නිකන් මැචස් යන ෆයිනල් එකම ගහම රාට 8:00 විතර එනවා. රයිට් අපිට සෑහෙන දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ස්පෙෂලි දැන් ඔයගොල්ලෝ යුනිවර්සිටි එකේ කරන එක්ස්පෙරිමන්ට් ඊළඟට යුනිවර්සිටි එක ඇතුලේ අලුත් නිර්මාණ කරන දේවල් එතකොට ටෙක්නොලොජි එකට අලුත් දේවල් හඳුන්වා දෙන එක ලංකාවේ දැන් ගොඩක් අපි ඩිජිටල් කරන එක ගැන කතා කරනවා. එතනින් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කරන්න ඇති. ඒවා ගැන ඊට පස්සේ මේ ටූර්නමන්ට් එක ගැන ගොඩක් දේවල් තියෙනවා අපි කතා වැඩෝගේ අපි අපස්සර ක්ලාස් වෙන්නේ කතා කරන්න අපේ මොරටුව යුනිවර්සිටි එකේ අපේ කොල්ලෝ දෙන්නයි කෙල්ලත් එක්ක මම හැදුවේ එකපාරටම මේ මල්ලිලත් එක්ක කියන්න බෑ මට වඩා අපිට වැඩි මල්ද කොහෙද දන්නේ නැහැ කියලා මම අපෝ ඒක නැස් කරගත්තා. ඒකයි කොල්ලෝ කෙල්ලෝ කියලා කිව්වේ. රයිට් හරි. එහෙමද? එහෙමද?
මට නම් 25 ඒගොල්ලන්ට වයස කීයද? මට දැන් 28යි. ඒක නේ අක්කලානේ. හරි ඕකේ. මේ දැන් මට ඔයගොල්ලෝගෙන් පොඩක් විස්තර දැනගන්න ආසයි. ඔයගොල්ලන්ගේ ගෙවල් කොහෙද, ඉස්කෝලේ කොහෙද ගියේ? එතකොට ඇයි ඔයගොල්ලෝ මේ software engineering හරි නැත්නම් IT වගේ subject එකකට එන්න හිතුවේ? ඒ කාලේ ඉඳලා එහෙම අදහසක් තිබ්බද? පොඩි ඔයගේ පොඩි විස්තර ටිකක් දැනගන්න ආසයි. මම ඇත්තටම නාවල්පිටියේ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කේ නාවල්පිටිය කිව්වම ඉස්කෝලේ ශාන්ත අන්රුගේ බාලිකා මහාවිද්‍යාලයට ඒ කාලේ ඇත්තටම IT ඉන්ඩස්ට්‍රි එකට එන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ. මම එල්එල් කරේ බයෝ ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි ආසාවෙන් හිටියේ. ඊට පස්සේ IT ෆීල්ඩ් එකත් එක්ක කියන්නේ IT ඉන්ඩස්ට්‍රි එකත් එක්ක මට ඇත්තටම මම මොරටුවට සිලෙක්ට් වුණාට පස්සේ තමයි දන්නේ මේ මොකද්ද මේ ඩිග්‍රී සිලෙක්ට් වුණාට පස්සේ තමයි දන්නේ මෙහෙම IT ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා මෙහෙම කියලා විස්තර. ඉතින් IT කියන එක මොකක්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ. නෙමෙයි මම ඇතුළට ආයෙත් ඇත්තටම. හැබැයි දැන් මම IT ඉන්ඩස්ට්‍රි එකේ software engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒකට හේතුව සීරියස්ලි මගේ ෆැකල්ටි එක සෑහෙන සපෝට් එකක් දෙනවා. කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සෙක් වුණත් ෆැකල්ටි එකට ඇතුළට ආවට පස්සේ එළියට යන්නේ එහෙනම qualified මේ software engineer කෙනෙක් විදිහට. දැන් මට වා කියපු දේත් එක පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් ගොඩක් කලාවට A levels කරන කාලේදී Taman තීරණය කරලා තියෙන Tamanට තියෙන knowledge එක Taman තියෙන හැකියාව ඒකත් එක්ක තීරණය කරන මම lawyer කෙනෙක් වෙනවද ડોක්ටර් කෙනෙක් වෙනවද මෙතනින් යන්නේ මම ආසමේ දෙයට. එතකොට දැන් ඔයා කවදාවත් හිතලවත් නැති දන්නවත් නැති සබ්ජෙක්ට් එකකට කොහොමද යුනිවර්සිටි එකට ආවට පස්සේ මේකේ IT තියෙනවා. දැන් මම IT කරන්න ඕනේ. ඒ වගේ එකක් වුණාම කොහොමද ඒකට මුණ දුන්නේ? මං කන්ෆියුස් වෙනවා මුලින්ම මට මාව සිලෙක්ට් වෙලා තියෙන්නේ IT ෆැකල්ටි එකට ගිහුවට පස්සේ එනවාට මං ඊට පස්සේ රිසර්ච් එකක් කරලා බලුවා IT ඉන්ඩස්ට්‍රි එක කොයි වගේ තැනකද තියෙන්නේ මට මේක ෆිට වෙනවද ඊට පස්සේ තමයි මං IT ෆැකල්ටි එක තෝරගත්තේ නැත්නම් මට වෙන තව සමහර දේවල් වලට ඇප්ලයි කරන්න තිබුණා හැබැයි අර ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ෆැකල්ටි එකත් එක්ක යුනිවර්සිටි එකත් එක්ක මම මොරටුවට එන්න තීරණය කරනවා ඊට පස්සේ ඇතුළට ආවට පස්සේ ඇත්තටම ෆැකල්ටි එකේ තියෙන එන්වයරන්මන්ට් එකත් එක්ක සපෝට් එකත් එක්ක මේක මේ ඩිග්‍රී කරගන්න ඇත්තටම මාර ලේසි වුණා. රයිට් කැලොම් අපි කතා කරොත් ඔයා කොහොමද මේ වැඩේට එන්නේ සහභාගී ගම කොහෙද ඉස්කෝලේ කොහෙද ඔයා මුලින් ඉඳලම IT වලට කැමැත්තෙන් හිටියද? ඇත්තටම ගත්තොත් මගෙත් මේක මේ අහම්බයක් තමයි. මගේ ගෙවල් අම්පාරේ අම්පාර මහ ඔය ඉදපොද කියන ගමේ තමයි මගේ ගම. ඉතින් මං 6 ඉස්කෝලේ යන්නේ ගමේ ඉස්කෝලේට මගේ ගෙදර චුට්ටක් හැපතෙන් ඉස්කෝලේ තියෙන්නේ. 6 මම ඉදපොද ඉස්කෝලේ තමයි O-level කරන්නේ. ඊට පස්සේ මම A-level වලට සේරංගර සෙකන්ඩරි ස්කූල් එකට යනවා. A-levels කරන්නේ ඒ ඉස්කෝලේ මම A-levels කරන්නේ අතර මමත් මේ IT පැත්තෙන් නෙමෙයි මමත් A-level කොමර්ස් කරන්නේ. A-level කොමර්ස් කරලා ඊට පස්සේ මම අර අපි කැම්පස් ඉලෙක්ට්ලා අපි කැම්පස් පොත පුරවනවානේ. රයිට් එතකොට පොඩ්ඩක් බලද්දි මම දකින්න අපිට ඇප්ලයි කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඩිග්‍රීස් තියෙනවා කියලා. එතකොට ඒකත් එක්ක තමයි මම තීරණය කරන්නේ හරි මම යනවා IT එකට මොරටු IT එකට යනවා. ඊට පස්සේ මම දන්නේ කියන අපේ සීනියර්ස් වලට කතා කරලා එහෙම අයියලාට කතා කරලා විස්තර හොයලා බලලා තමයි මේකට එන්න හිතන්නේ. ඉතින් අතරම මේ මම හිතනවා ඒක හොඳම තීරණයක් කියලා ගත්තා. දැන් අතරම ලොකු knowledge එකක් එක්ක ෆැකල්ටි එකෙන් අපි උපාධිය දැන් මම මේ අවුරුද්දේ තමයි උපාධිය සම්පූර්ණ කරන්නේ. ඒකත් එක්ක දැන් මම මේකට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරනවා. හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. මෙත්සර කොහොමද ඔයාගේ? තමයි මම කුරුණෑගල ටවුන් එක තමයි බෙදලා තින්නේ. මම A-level කරන් තෝරගත්තෙත් තොරතුරු තාක්ෂණ පීඨයේ කියන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය කියලා එකක් තියෙන ඒවා දැනගෙන ගුරුවරුන්ගෙන් උපදෙස් අරගෙන ඒකට එන්නම තමයි මම A-level කරේ. මම කුරුණෑගලින් දිස්ත්‍රික්කයත් ඇතුළේ පාසල ඉවරලා මම මොරටු විශ්වවිද්‍යාලයට එන්නේ තොරතුරු තාක්ෂණ පීඨයට. ඇත්තටම මේ මම හිතන විදිහට මගේ ජීවිතේ ඇත්තටම විනාශම මාවතර අංගියපු තීරණය තමයි තොරතුරු තාක්ෂණ පීඨය තෝරා ගැනීම. මොරටු විශ්වවිද්‍යාලයේ ඇත්තටම මේ අපි ලොකු පන්නරයක් ලබනවා තොරතුරු තාක්ෂණ පීඨය තුලින් ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ. දැන් මම ඉන්ටර්න් එක කම්ප්ලීට් කරලා දැන් මේ අපේ ඉන්ටර්නෙට් කම්ප්ලීට් කරපු ගමන් අපි දැන් 4th එක පටන් ගත්තේ. ඇත්තටම ගොඩක් සතුටුයි සහ කියන්න ඕනේ ඇත්තම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ පීඨයෙන් එළියට දෙන ළමයි ඉන්ඩස්ට්‍රියට යන ළමයි ඇත්තම මේ ඉන්ඩස්ට්‍රි ගැන ලොකු දැනුමක් තියෙන ලොකු හොඳ knowledge එකක් තියෙන පිරිසක් තමයි මේකෙන් එළියට යන්නේ. ඒ කියන්නේ ඇත්තම මේ මම ගත්ත තීරණය පිළිබඳව මම සතුටු වෙනවා තොරතුරු තාක්ෂණ පීඨය තෝරා ගැනීම පිළිබඳව. හරි අපි මේ මෙත්සරගේ කතාව මෙත්සර ලෑස්ති වෙලා හිටියා මේකට එන්න සහ කුරුණෑගල කියලා කියන්නේ දුෂ්කරත් නෑනේ ඉතින්. ඔව් ටවුන් එකක් පහසුකම් තියෙන තැනක්. හැබැයි මට පොඩ්ඩක් අනිත් දෙන්න ගැන කියද්දි පොඩ්ඩක් වැලිය් ඔය කියලා කිව්වම එකපාරටම වෙන්නේ පොඩ්ඩක් දුෂ්කර ප්‍රදේශයක්. ඇත්තටම දුෂ්කරයිනේ ගොඩක් පහසුකම් නෑනේ පැත්තේ. මහාවය ගත්තාම ඊට පස්සේ අනිත් එක්ක නා ගත්තාමත් එහෙමයි. නුවර කියලා කිව්වට නුවර නෙවෙයිනේ. නාවලපිටිය කියන්නේ සෑහෙන දුරනේ. එතකොට දැන් ඕගොල්ලන්ට
ඒ වගේ තැනක ඉඳලා එහෙම ලොකු පහසු ගන්න නැතුව ඔයගොල්ලෝ තවත් මේ කියන්නේ දැන් කාලෙත් නෙවෙයි මීටත් කලින් ඉස්කෝලේ ගිහපු ළමයිනේ. එතකොට ඒ කාලේ ගත්තාම ලොකු ටෙක්නොලොජි එක දියුණුත් නැහැ. එතකොට ඔයගොල්ලන් හිතනවාද ඉපදිච්ච තැන හරි ගම හරි එහෙම නැත්නම් ඉස්කෝලේ හරි බලපානවාද මේ වගේ ඉන්ඩස්ට්‍රි එකට එන්න නැත්නම් මේ ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යන්න දැනුම ලබා ගන්න සහ ඔයගොල්ලන්ට යුනිවර්සිටි එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට ලැබිච්ච දේවල් සහ මේ ලෝකෙත් එක්ක ගනුදෙනු මම මේක අහන්නේ ඔයගොල්ලන්ගෙන් මේ අපේ මේ වෙලාවේ අහන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ නැත්නම් යූත් එකට පණිවිඩයක් දෙන්න. එහෙනම් බලපෑමක් තියනවාද මොකද්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ ඔයගොල්ලන්ගේ අත්දැකීම් එක පොඩ්ඩක්. ඇත්තටම මෙහෙම දැන් අපි ඉපදෙන්නේ කොහෙද කියන එක අපිට තිබ්බ පහසුකම් මොනවද කියන එක මම ඇත්තටම හිතන්නේ يعني යම් බලපෑමක් තියෙනවා. අපි ඉස්සරහට යන්නේ කොහෙද කියන එක තීරණය වෙන්න යම් බලපෑමක් තියෙනවා. හැබැයි යම් කෙනෙක් Tamanට අදිෂ්ඨානයක් තියෙනවා නම් Tamanට යම් ඉදිරි දැක්මක් තියෙනවා නම් Taman ගැනට Tamanට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔහුට පුළුවන් තමන්ගේ පාත් එක හදාගන්න. ඒක මම තදින් විශ්වාස කරන දෙයක්. ඒ කියන්නේ ඒක අර තමන්ගේ කැපවීම තමන්ගේ උනන්දුව ඒක තමයි තියෙන්න ඕනි. එතකොට ඇත්තම ගත්තම දැන් ඔය දුෂ්කර ප්‍රදේශ කියන කාරණාවත් එක ගත්තාම ඇත්තටම දැන් අපේ පැත්තේ පහසුකම් ගත්තාම තියෙන්නේ. අයියේ මම O level කරන ඉස්කෝලේ මම O level වලට අපේ පන්තියෙන් තමයි 10 වසර IT උගන්වන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ එක කම්පියුටර් එකක් ඉස්කෝලේ තියාගෙන මම 10 වසර ඉද්දි IT පටන් ගන්න ඉස්කෝලයක්. එතකොට ඒ වගේ සිටුේෂන් එකක් තමයි ඒ පැතිවල ඉස්කෝලවල තියෙන්නේ. වර්තමානයේට මම හිතන්නේ ඒ තරම්වත් ෆන්ක්ෂන් එකක් නෑ වගේ සමහර ඉස්කෝලවල. එතකොට එහෙම තත්ත්වයක් තියාගෙන හැබැයි අපිට දැක්මක් තිබ්බා ඕනකමක් තිබ්බා දවසක මෙතනින් ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉන්න තැනින් එළියට ලෝකයේ දිහා අපි දැක්කහම අපි දකිනවනේ එළිය ලෝකේ මේ විදිහට තියෙන එළියේ මීට වඩා මාර දෙයක් වෙනවා කියන එක. අන්නේ මාර දේ හොයාගෙන එළියට එන්න ඕන. ඒක හොයාගෙන එනවා නම් අනිවාර්යෙන් අපිට මේ තැනට යන්න පුළුවන්. ඉතින් යුනිවර්සිටි එකට එනවා. යුනිවර්සිටි එක ඇතුළේදී මාර දේවල් ගොඩක් ලැබෙනවා අපට ඇත්තටම. අපි IT ෆැකල්ටි එක විදිහට ගත්තාම මම හිතන්නේ අපේ මොරටු යුනිවර්සිටි එක IT ෆැකල්ටි එකෙන් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ට එයාගේ ඒ කියන්නේ එඩියුකේෂන් පැත්තෙන් එන්න පුළුවන්. ඊට පස්සේ එයා කොහොමද ඉස්සරහට මුණ දෙන්නේ, සමාජයට යන්නේ කොහොමද, ඉන්ඩස්ට්‍රි එකට යන්නේ කොහොමද, මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ඉස්සරහට යන්නේ කොහොමද කියන එකට ලොකු පණ්ඩරයක් හම්බ වෙනවා අනිවාර්යයෙන්ම ෆැකල්ටි එක ඇතුලෙන්. ඒකත් එක්ක තමයි අද අපි යම් තැනක ඉන්නවනම් මේ කියන මේ සක්සස් කියන තැනට අවිල්ලා තියෙන්නේ ඒකත් එක්ක. හරි. ඔයාලට ඊට වඩා වෙනත් සලහාවක් තියෙනවද? ඇත්තටම අර දැන් කතා කරපු විදිහට අර දුෂ්කර පළාත් කියලා තියෙනවා. ඇත්තට මේ පළාත්වල මිනිස්සුන්ට සෑහෙන ඒ කියන්නේ මම ඉඳපු පළාතේ මේ සමහර කාලවලට හොඳටම වහිනවා. කියන්නේ මුළු අවුරුද්දටම වහිනවා. හරි පොඩි කාලේ පායන්නේ එහෙම. ඒතකොට ළමයින්ට පාඩම් කරන්න අමාරුයි. ඉස්කෝලවල සමහරවල් තෙමෙනවා. ඒ ඔය මොනවා තිබ්බත් තමන්ට පුළුවන් නම් තමන් විශ්වාස කරනවා නම් අපිට එතනින් එළියට අනිවාර්යෙන් එන්න පුළුවන්. එහෙම ආපු ගමනක තමයි මම මේ ඉන්නේ. මම හිතාගෙන හිටිය ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒක වෙනම කතාවක්. හැබැයි මම දැන් ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. හරි. දැන් මම මේ දකිනවා දැන් IT හරි නැත්නම් software engineering කියන එක හරි ගැන පුංචි හරි අවබෝධයක් මේ සමාජයේ ඉන්න හැමෝටම තියෙන්න ඕනේ. නැත්නම් මේ දියුණු වෙන ලෝකේ අද තියෙන ලෝකේ නෙවෙයි හෙට. මේක මාර වේගෙන් දැන් දියුණු වෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට IT ඊළඟට දැන් ඔයගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක මොරටු එකේ යුනිවර්සිටි එකේ ඔයගොල්ලන්ට උගන්වන දේවල් මම හිතන්නේ මේ සමාජයට පොඩ්ඩක් පැතිරලා යන්න ඕනේ කියලා මට හිතෙනවා. එතකොට මේ හැබැයි දැන් යුනිවර්සිටි එකකට හැමෝටම එන්න බෑනේ. මේ සබ්ජෙක්ට් එක හැමෝටම ඉගෙන ගන්න බෑනේ. ඔයගොල්ලන් මම පොඩි ගිවිසුමකට එන්න යන්නේ මේ. ඔයගොල්ලන්ට අවස්ථාවක් හම්බුනොත් Y එකත් එක්ක එකතුලා ඔයගොල්ලන්ගේ knowledge එකෙන් ඔක්කොම නෙවෙයි පොඩ්ඩක් මේ සමාජයට බෙදා හරින්න අවස්ථාවක් හම්බ වුණොත් ඔයගොල්ලෝ ඒකට සෙට් වෙන්න කැමතිද? අනිවාර්යෙන්ම. අපි දැනටත් ඒ කියන්නේ දැන් YFM එකෙන් නෙමෙයි අපි දැනටත් අපි ෆැකල්ටි මට්ටමින් අපි එක ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපනයනේ. අපි ඒක අපෙන් එළියට දෙන්න පුළුවන් ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් කරගෙන යනවා ඇතුලෙන්. යුනිවර්සිටි එකේ ඒ කියන්නේ ස්ටුඩන්ට් යුනියන් එක විදිහට සහ ළමයි විදිහට අපි ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. මේ ළඟදී කරගෙන යනවා අපි මේ අපි ළඟදී යනවා අපි රොබොටික් සෙෂන්ස් කීපයක් යනවා. ඒ කියන්නේ ළමයින්ට අපේ දැන් අපි ස්කූල් ස්ටුඩන්ට්ස් ලා ඉන්නවනේ. ඒගොල්ලන්ට අපි මේ රොබෝට් තාක්ෂණය උගන්වන්න අපි පොඩි ආඩිනෝ බෝඩ් එකක් අරන් ගිහිල්ලා ඒ ටිකත් එක්කලා කොහොමද වැඩක් කරන්නේ, කොහොමද දෙයක් හදාගෙන ඩෙවලොප් කරගන්නේ. ඒ වගේ වැඩ ටිකක් අපි මේ වෙනකොටත් ඇත්තටම කරගෙන යනවා. ඒත් එක්කම අබිල්බාගේදර කනිෂ්ඨ විද්‍යාලය කියලා කුරුණෑගල පැත්තේ දුෂ්කර ගම්මානයක පොඩි ස්කෝලයක් තියෙනවා. අපේ ෆැකල්ටි ස්ටුඩන්ට් යුනියන් එක එකතු වෙලා මේ ස්කෝල්ට අඩුම තරමේ ලයිබ්‍රරි එකක්වත් නැහැ, කම්පියුටර් ලැබ් එකක් මොකුත් නැහැ. අපි ෆැකල්ටි එකක් විදිහට ස්ටුඩන්ට් යුනියන් එක විදිහට ළමයි විදිහට අපි ඒගොල්ලන්ට මේ දවස්වල කරගෙන යනවා. ස්කෝල්ට මේ පුස්තකාල ගොඩනැගිල්ලක් හදලා ඒ වැට්ටික් කරගෙන යනවා. හරි. ඉතින් ටෙක්නොලොජි කියන එක ඉතාමත් අත්‍යවශ්‍යයි ඉස්සරහට යන්න. ඉතින් දැන් හොඳ තැනකට ආවා. හැබැයි ඒක අපි ඊළඟට කතා කරමු. මේ රොබෝ
කියන සබ්ජෙක්ට් එක ඒක හරිම වැදගත් හරිම ආසයි මොකද ලෝකෙ ගොඩාක් දේවල් දැන් රොබෝස්ලාත් එක තමයි යන්නේ ඉතින් මේ රොබෝ ගැන අපි කතා කරමු තා පොඩ්ඩකින් හරි එතකොට මොරටු යුනිවර්සිටි එක කියලා කිව්වහම අපිට මේ ටෙක්නොලොජි එක සහ IT සම්බන්ධව තමයි ගොඩක් වෙලාවට මතක් වෙන්නේ. ඊට අමතරව තව ෆැෂන් ඩිසයින් තියෙනවා. ඉතින් ලංකාවේ ෆැෂන් ඩිසයින් වලටත් සෑහෙන ප්‍රසිද්ධ මොරටු විශ්වවිද්‍යාලය. දැන් ඒක දැන් කොළඹ විශ්වවිද්‍යාලය ගත්තාම පොඩක් නීති පැත්තට බර එහෙම කතාවක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පෙරදිනේ කිව්වහම මතක් වෙන්නේ පොඩක් කලාවට බර එහෙම එකක්. ඉතින් එහෙම ගත්තාම දැන් ඔයගොල්ලන්ගේ ඇවිල්ලා මේ ටෙක්නොලොජි ගැන කතා කරන, නව නිපැයුම් ගැන කතා කරන, රොබෝ ගැන කතා කරන, IT ගැන කතා කරන යුනිවර්සිටියක්. ඒක නිසා මම කැමතියි ඔයගොල්ලන්ගෙන් දැනගන්න. ඕගොල්ලෝ මොන හරි එක්ස්පෙරිමන්ට් කරනවද? දැන් අපි දැන් ගත්තොත් එහෙම සෝෂල් එක්ස්පෙරිමන්ට් කරනවා නැත්නම් සෝෂල් මේ සමාජයේ සිද්ධ වෙන දේවල් ගැන ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා පෙරදින කැම්පස් එකේ කරනවා රිසර්ච් කරනවා වගේ. ඔයගොල්ලන්ගේ අතර මොන හරි එහෙම කරනවද අලුත් දේවල් හොයාගන්න රිසර්ච් කරන දේවල් හරි එහෙම නැත්නම් එක්ස්පෙරිමන්ට් කරන දේවල් වගේ දේවල් වෙනවද යුනිවර්සිටි එක ඇතුලේ? ඔය අතරම ගත්තොත් එහෙනම් අපි තොරතුරු තාක්ෂණ පීඨය විදිහට මේක ඇතුලෙන් මේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා බිහි කරනවට අමතරව තව ගොඩක් දේවල් අපේ ෆැකල්ටිය තුලින් අපේ ළමයින්ට ලබා දෙන ලොකු වැඩ පිළිවෙලක් අපේ ෆැකල්ටිය තුල යනවා. අපි එක වැඩසටහනක් විදිහට ගත්තොත් එහෙම තොරතුරු තාක්ෂණ පීඨය තුලින් පවත්වනවා පළවෙනි අවුරුද්දේ ළමයි ෆැකල්ටියට ආපු පළවෙනි අවුරුද්ද ඇතුළතම අපිට දෙනවා අපේ සබ්ජෙක්ට් එකක් තියෙනවා අපිට හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් IoT හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් එකක්. ඒකෙදි කරන්නේ ඇත්තටම මේ ළමයි ලව්වා කියන්නේ අපේ වර්තමාන සමාජය තුළ තියෙන ප්‍රශ්න වලට තොරතුරු තාක්ෂණය වගින් දෙන්න පුළුවන් පිළියම නිෂ්පාදනය කරන එක තමයි නිෂ්පාදනයක් විදිහට එළියට දාන එක තමයි හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් එක තුලින් කරන්නේ. ඒකට අලුත් නව නිපැයුම් දැන් මම ෆස්ට් ඉයර් කෙනෙක් විදිහට කැම්පස් එක තුල ගියාට පස්සේ මම කරේ මම ප්‍රොජෙක්ට් එකක් විදිහට කරා මම උදාහරණයක් විදිහට මේක කියන්නේ අපි ග්‍රවුන්ඩ් එකක් ගත්තොත් එහෙම කියන වාහන පාර්කයක් වගේ ගත්තොත් එහෙම වාහන පාර්කයක් ඇතුලේ මිනිස්සෙක් සාමාන්‍ය වැඩක් කරන අතින් තමයි ඒ අවශ්‍ය සිම්බල්ස් අරම ඔක්කොම දින්නේ අතින්. ඒකට අපි කරපු ප්‍රොජෙක්ට් එකේ කරන්නේ ඒක ඔටෝමැටික් කරලා ඉවරලා. ඒ කියන්නේ අපි ඒකට අදාළ සිම්බල් එක දුන්නාට පස්සේ මැෂින් එක මගින් අදාළ ෆ්ලෝ එකේ අදාළ විදිහට සිම්බල් එක නිර්මාණය කරන එක මැෂින් එක තුලින් කරනවා වගේ. ඒ වගේ නව නිපැයුම් කියන්නේ ගත්තොත් එහෙම අපේ ෆැකල්ටි අපේ බැච් ජීසින් නව නිපැයුම් 80ක් කරලා තියෙනවා. එතකොට ඒ අවුරුද්දේ හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් විදියට. එතකොට දැන් බැච් 3ක් අපිට පස්සේ ඇවිල්ලා ඉන්නවා. මේ බැච් 3ෙත් 80 ගානක බලපුවාම නව නිපැයුම් 240ක් 250ක් විතර දැන්ටමත් එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවා අපි එළියට පෙන්වන්න අපේ ෆැකල්ටිය මගින් එක්සිබිෂන් එකක් සංවිධානය කරනවා එක්ස්මෝ කියලා ෆිට් එක්ස්පෝ කියලා. ෆිට් එක්ස්පෝ එක දැන් මාස දෙකකට විතර කලින් අපි පැවැත්තුවා ෆිට් එක්ස්පෝ එක අපේ ෆැකල්ටිය තුල. ඒවා ඒ තුලිනුත් අපි ඉන්ඩස්ට්‍රියට යන්න පුළුවන් ලෙවල් එකේ ප්‍රොජෙක්ට්ස් සාමාන්‍ය 50ක් 60ක් වගේ ප්‍රමාණයක් අපි රිවිව් කරලා එළියට දාලා ඉවරලා ඉන්ඩස්ට්‍රියෙන් ගෙනලා ඒ වගේම ෆැකල්ටි ළමයි ඒ වගේම ඉස්කෝලවල ළමයි ගෙනලා ඉවරලා ලොකු වැඩසටහනක් දියත් කරනවා. මේ තොරතුරු තාක්ෂණය කියන එක මොකද්ද? තොරතුරු තාක්ෂණය මොකද්ද වෙන්නේ? මේ ෆැකල්ටිය තොරතුරු තාක්ෂණ පීඨය මගින් මොකද්ද සමාජයට කරන්නේ කියන එක එළියට දෙන්න අපි ලොකු උත්සාහයක් ගන්නවා. ඒ වගේම ෆැකල්ටිය මගින් ලොකු සහයෝගයක් අපිට දෙනවා ඒ දේවල් කරගෙන යන්න. ඊට අමතරව මම තව කෙටියෙන් කියන්න අපි සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් වල අමතරව සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් අපි කරනවා අපේ සෙකන්ඩ් ඉයර් එකේ. ඒ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් කරන්නේ එළියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්තමානයේ තියෙන ප්‍රශ්න වලට පිළියමක් විදිහට දෙන්න පුළුවන් ටෙක්නොලොජි එක මගින් දෙන්න පුළුවන් පිළියමක් අපි සොෆ්ට්වෙයාර් එකත් එළියට දාන එක තමයි කරන්නේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එකේ. ඒකෙත් ඒ වගේම ඔක්කොම ගහන සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම අලුතෙන් අපිට තියෙන ප්‍රශ්න වලට කරන සොෆ්ට්වෙයාර් ඒකෙත් සොෆ්ට්වෙයාර්ස් ලොකු ප්‍රමාණයක් එළියට දානවා අපේ සොෆ්ට්වෙයාර් ප්‍රොජෙක්ට් එක ඉවරනකොට. ඒකයි මේ අපි අතන වත්තම දැන් අවුරුදු 4ම ඒ කියන්නේ අපි යුනිවර්සිටි එකට එනවනේ. දැන් අපි යුනිවර්සිටි වල ස්ටුඩන්ට් කෙනෙක් අවුරුදු 4ක් ඉන්නවා. ඒ අවුරුදු 4 ඇතුළත 4 පුරාවටම මොනවා හරි දෙයක් හැම අවුරුද්දම එළියට දෙනවා. දැන් ෆස්ට් එක ගත්තාම ඔය කියන හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් එක. හරිද? ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එකේදී ලොකු නොවල්ටිස් සෑහෙන ප්‍රමාණයක් එළියට එනවා. ඔය කිව්වගේ ප්‍රොජෙක්ට් 80ක් 85ක් ඒ වගේ අතර ගාණක් හැම අවුරුද්දෙම එළියට එනවා. ඒ ඉතින් ඒ වගේ අතර දැන් වර්තමානයේ වෙනකොට දැන් ඔය artificial intelligence එක යන ප්‍රොජෙක්ට් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. robotic project වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි real world problem වලට solutions දෙන්න project වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු දේවල් ප්‍රමාණයක් හැදෙනවා. දැන් second year එකට එද්දි second year එකේදී industry එකත් එක්ක එකතු වෙලා industry එකෙන් අපිට අපි industry එකට කතා කරනවා. ඒ companies වලින් අපිට හම්බ වෙනවා real world problems. එහෙම නැත්නම් real world මේ වෙනකොට ඒගොල්ලෝ implement කරන දේවල්
එක්ක අපිට හම්බ වෙන ප්‍රොජෙක්ට් එකක්. එතකොට අපේ ළමයි ඒකට එකතු වෙලා එතකොට ෆැකල්ටි එකෙන් අපට හම්බ වෙනවා මෙන්ටර්ස්ලා, ෆැකල්ටි ලෙක්චරර්ස්ලා ඉන්නවා අපෝ මෙන්ටර් කරන්න. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි අපි මේ ව්‍යාප්ති කරගෙන යන්නේ. ඊට පස්සේ ෆයිනල් ඉයර් එක වෙනකොට ෆයිනල් ඉයර් රිසර්ච් එක එනවා. එතකොට ෆයිනල් ඉයර් රිසර්ච් එකක් දැන් සමහර වෙලාවට අපි නෝමල් සාමාන්‍ය දන්න දෙයක් තමයි මේ තීසිස් එකක් ලියලා ෆයිනල් ඉයර් රිසර්ච් එක ඉවර වෙනවා. හැබැයි ඇත්තටම අපේ IT ෆැකල්ටි එක ඇතුලේ එහෙම අර තීසිස් එකක් ලියලා ඉවර වෙන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි. ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් කරපු ප්‍රොජෙක්ට් එකක් තමයි ෆයිනල් ඉයර් රිසර්ච් එක විදිහට ඒ කියන්නේ අපට ඇහැට පෙනෙන අවුට්පුට් එකක් තියෙනවා හැම අවුරුද්දෙම. එහෙම ප්‍රොජෙක්ට් ප්‍රමාණයක් ඒ කියන්නේ එච්චර ලොකු ප්‍රමාණයක් අපි ෆැකල්ටි එකෙන් එළියට එනවා. ඒ කියන්නේ අපි එළියේ සමාජයේ දකින්න මං හිතන්නේ බහුතරයක් දෙනා දකින්න හරි අඩු ප්‍රමාණයක දකින්න යුනිවර්සිටි එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක. ඇත්තටම අපි දකින්නට වඩා ලොකු දෙයක් ලොකු ප්‍රොසෙස් එකක් ඇතුලේ වෙනවා. හරි අපිට මේ හොඳ වචනයක් කියවුණා මේ AI ගැන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක අපිට කොහොමද මේ ටෙක්නොලොජි එකට පාවිච්චි කරන්නේ ඒ ගැනත් අපි තව පොඩ්ඩකින් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි පොඩ්ඩක් අපෝසරයක් කතා කරන්න ලෑස්ති වෙනවා. දැන් විශේෂම දේ තමයි මොරටුවේ යුනිවර්සිටි එකේ මේ කට්ටිය ඇවිල්ලා තියෙන අද ඒගොල්ලන්ගේ තියෙනවා ක්‍රිකට් ටූර්නමන්ට් එකක්. ක්‍රිකට් ටූර්නමන්ට් එක ගැන අපි කතා කරන්නේ නැතුව දැන් සෑහෙන දේවල් කතා කරලා තියෙනවා. මොකද ඔයගොල්ලෝ වගේ කට්ටිය ආවට පස්සේ මේ මොරටු යුනිවර්සිටි එකේ මොනවද වෙන්නේ? මොරටු යුනිවර්සිටි එකෙන් සමාජයට මොනවද දෙන්නේ? මොන වගේ සබ්ජෙක්ට් කරලාද මෙතනින් එළියට එන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න ආසයි ගොඩක් කට්ටිය. හැමෝටම දැන් ලංකාවේ ජනග්‍රහණයෙන් නැත්නම් කවුරුද්දකට එක්සෑම් ලියන A-levels කරන කට්ටියකින් බොහොම පොඩි පිරිසක් තමයි යුනිවර්සිටි යන්නේ සිලෙක්ට් වෙන්නේ. ඒකෙත් මොරටුව වගේ එකට එන්න හම්බෙන්නේ ඊටත් වඩා අඩු ප්‍රමාණයකට ගොඩාක් පිරිසකට අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එක ගැන දැනගන්න, යුනිවර්සිටි එකවල මොනවද වෙන්නේ කියලා දැනගන්න, මොන වගේ සබ්ජෙක්ට් තියෙන කියලා දැනගන්න ආසයි. අනිත් එක දැන් ඔය මේ රෝබෝ ඊළඟට AI ඊළඟට මේ software engineering ඊළඟට apps හදන ඒවා මේ වගේ එක එක දේවල් තියෙනවානේ. දැන් මේවා ගැනත් ගොඩක් කට්ටිය දැනගන්න ආසසා. දැන් Gen Z ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන් වැඩ කරන්නේ ටෙක්නොලොජි එකත් එක්කමයි. සමහර ලාවට එතරම් Gen Z විතර නෙවෙයි. දැන් අපේ අම්මලා අප්පච්චිලා ගත්තාම ඒගොල්ලන්ගෙත් අතේ මොබයිල් ෆෝන් එක තියෙනවා. ඒගොල්ලොත් ගොඩක් වෙලාවට මල්ටි එකක් ගෙදර හදන්නේ හරි YouTube එකකින් හරි බලනවා. ටෙක්නොලොජි එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම ඕගොල්ලන්ගේ මේ යුනිවර්සිටි එක ඇතුලේ මොන වගේ ටෙක්නොලොජි එකක් සම්බන්ධ සබ්ජෙක්ට්ද තියෙන්නේ? ඒ වගේ මොන වගේ දේවල්ද කරන්නේ? ඇත්තටම දැන් අපේ යුනිවර්සිටි එක ගත්තාම මැත්ස් කරන බේසිකලි මැත්ස් තමයි ගොඩක් මේ මැත්ස් කරන කොල්ලෝ ගෙල්ලන්ට තමයි ඇත්තටම යුනිවර්සිටි ඔෆ් මොරටු ගහම යාළගේ ඔළුවේ මුලින්ම එන්නේ මැත්ස් කරනවා නම් මොරටු යුනිවර්සිටි එක කියලා. ඇත්තටම අපේ ෆැකල්ටි එකේ ඇත්තටම මැත්ස් බයෝ ආර්ට්ස් කොමර්ස් ඔය හැම ස්ට්‍රීම් එකකම පිරිස ඉන්නවා. අපේ ෆැකල්ටි එකේ තියෙනවා ඩිග්‍රීස් 3ක්. එකක් IT අනික එක IT and management and මේ ළඟදිම අපිට හම්බෙච්ච ඩිග්‍රී එක තමයි artificial intelligence. ඔය ඩිග්‍රී තුනත් එක්ක යනකොට ඔය කිව්ව විදිහට software engineering එතකොට artificial intelligence වලින් use කරලා අපි හදන ඔය සමහර ගොඩක් අර කියන්නේ innovations ඔක්කොම අපේ faculty එකේ ඔය ඩිග්‍රීස් තුන හරහා තමයි යන්නේ. ඊට අමතරව දැන් වෙන ෆැකල්ටිස් තියෙනවා. ඒ කියන්නේ ඉන්ජිනියරින් ෆැකල්ටි එක තියෙනවා, බිස්නස් ෆැකල්ටි එක තියෙනවා, ඩිසයින් එක තියෙනවා, ආකිටෙක්චර් ෆැකල්ටි. ඔහොම අපේ හැම ෆැකල්ටි එකකින්ම එළියට එන්නේ අලුත්ම දෙයක් සහ අලුත්ම දේවල් එක්ක. ඊට අමතරව දැන් අපේ ෆැකල්ටි එක ගත්තාම දැන් අය කතා කරා වගේ මේ software එකක් develop කරගන්න ඕන. එහෙම app එකක් හදා ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මොන හරි model එකක් train කරගන්න ඕනේ නම් ඒවට ස්පෙસિෆයිඩ් වෙච්ච කියන්නේ මේ සබ්ජෙක්ට්ස් ඕන තරම් තියෙනවා. අපිව ෆලෝ කරලා තමයි දැන් ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා තියෙන්නේ. දැන් මම නිකන් එකපාරට මට හිතච්ච ප්‍රශ්නයක් මම ආයෙත් අහන්න. හරිද? දැන් පහුගිය දවස්වල කතා බහට ලක් වුණා. දැන් ෆොරිනර්ස් ලංකාවට ආවට පස්සේ ඒගොල්ලන් අපහසුතාවයට පත් වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ඒක වෙන්න ප්ලාන් බිස්නස් කරන කට්ටියකින් වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට ඒගොල්ලන් යන වෙහිකල් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරේ ඇවිදගෙන යනකොට මේ ඊයේ පෙරේදා සිද්ධ වුණා වගේ මොකක් හරි වුණොත් එහෙම ඒගොල්ලන් වෙනුවෙන් අපිට ඇප් එකක් හදන්න පුළුවන්ද? ඒගොල්ලන්ට ඉතා ඉක්මනින් දැනුම් දෙන්න පුළුවන් විදිහේ මොකක් හරි තමන්ගේ මොබයිල් ෆෝන් එකේ තියෙන එක තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන එක ගවර්න්මන්ට් එකෙන් කියනවා හදලා දෙන්න කියලා. අනිවාර්යෙන් පුළුවන්. ඒක ඇත්තටම අපේ ෆැකල්ටි එකට ඒක කියන්නේ ඔය කියන විදිහට ඇප් එකක් හදන එක ඇත්තටම සිම්පල් දෙයක්. කියන්නේ අපිට ඒක හදන්න පුළුවන් අනිවාර්යෙන්. එහෙම පොසිබිලිටි එකක් තියෙන ළමයි ඕන තරම් ඉන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම අපිට හදලා දෙන්න පුළුවන්. හරිම ලේසියෙන්. හරි ඊළඟට කියනවා දැන් ඉස්සර හිටපු ගොඩාක් කලින් හිටපු ගොවිතැන් කරපු අය වගේ නෙවෙයි දැන් ඉන්න කට්ටිය. ඒගොල්ලන්ටත් මේ ෆෝන් එකක් අතේ තියෙනවා. ඒගොල්ලන්ට නොලෙජ් එක තියෙනවා.
ඒගොල්ලන්ට උවමනාවක් තියෙනවා මොකක් හරි තොරතුරක් දැනගන්න උවමනාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ මොන හරි පොහොර ගෙන්න ගන්නේ කොහොමද? නැත්නම් මේකට යොදන කෘමිනාශක ගෙන්න ගන්නේ කොහොමද? ඒවා තියෙන්නේ කොහොමද? මිල ගණන් දැනගන්නේ කොහොමද? නැත්නම් Tamanට මේ වැළඳලා තියෙන රෝගයේ අලුත් එකක්. ඒක හොයාගන්න විදියක් නැහැ. ඒක තව අපි දැන් ගොවි ජන සේවාවකින් ඇහුවට ඒගොල්ලෝ දන්නෙත් නැත්තම්. ඒ වගේ දේවල් අඳුරගෙන හරි මොකක් හරි ඒකට පිළියමක් ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් එකක් හදන්න පුළුවන්. ඇත්තටමයි කතා කරනවා නම් මම ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකට රිසර්ච් ප්‍රොජෙක්ට් එකට කරේ ඒක. ඒ කියන්නේ NLP යූස් කරලා අපි මොඩල් එකක් ට්‍රේන් කරා. ඒ කියන්නේ හරි ඕකේ. අකියන් අපි NLP යූස් කරලා තමයි මම මේ ප්‍රොජෙක්ට් රිසර්ච් එක කරේ. ඒකේදී අයියේ මේ මම අපි කට්ටිය එකතු වෙලා කරේ මේ බඩේරුගු ශාකය තමයි අපි ස්පෙසිෆිකලි ගත්තේ. ඊට පස්සේ බඩේරුගු ශාකයේ අපිට පුළුවන් ෆෝන් ඒ කියන්නේ ඇප් එකක් දාලා දෙන්න ගොවියට. එයාට තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් එයාගේ මේ බඩේරුගු ශාකයේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකේ මොන හරි හිතන්නකෝ කවුරු හරි කෘමියෙක් කාලා තියෙනවා නැත්නම් කහපාට පැල්ලමක් තියෙනවා. එයාට පුළුවන් ෆොටෝ එකක් අරගෙන ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඒතකොට අපේ ඉමේජ් ප්‍රොසෙසින් පාර්ට් එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි ඒක බලනවා මෙන්න මේ අපි ඇනලයිස් කරනවා. අපේ මොඩල් එක ට්‍රේන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඇනලයිස් කළා ඔයාලට තියෙන්නේ මෙන්න මේ ලෙඩේ තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලට මෙන්න මේ සොලියුෂන්ස් තියෙනවා. මෙන්න මේවා කරන්න. ඒතකොට ඕක හරියන්න බලන්න. එහෙම මේකලා අපේ ඊට පස්සේ එයාට පුළුවන් දැන් මම කරපු පාර්ට් එකේ තියෙන්නේ NLP natural language processing. එයාට කියන්න පුළුවන් මෙසේජ් එකක් විදිහට දාන්න පුළුවන් මගේ මෙන්න මේ බඩේරුගු ශාකයේ මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා. එතකොට අපි අපේ මොඩල් එක ට්‍රේන් කරලා දෙනවා අන්න ඒ වගේ රෝග ලක්ෂණ આવොත් තියෙන්න පුළුවන් මොනවාද ලෙඩ. එහෙනම් මේක තමයි වගේ මේ ශාකයේ තියෙන ලෙඩේ. මෙන්න මේකට ඔයාලට පුළුවන් මෙන්න මේ සොලියුෂන්ස් ටික ගන්න. ඒ කියන්නේ මෙන්න මේ පොහොර දාන්න ඕන නම් පොහොර දාන්න පුළුවන්. ඒවා මේවා කරන්න පුළුවන්. එහෙම නැත්නම් උපදෙස් ගන්න ඕන තැනක් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. එතකොට හරි එහෙම තමයි තියෙන්නේ. එතකොට දැන් මට මේ ආසය දැන් අපි මේ රොබෝ ගැන කතා කරනවානේ. දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එක ගත්තාම රොබෝ ගැන කතා කරන්න ආසයි. රොබෝස්ලා ගැන කතා කරනවා. මේ දැන් ඔය කියපු ඔයා දැන් ඔයගොල්ලන් රොබෝස්ලාගෙන් මොනවද වෙන වැඩ කියලා කතා කරන්න පුළුවන්. ඊට අමතරව මේ මං ආසයි දැන් අරයාගේ මේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙච්ච හින්දා පොඩක් ගොවිතැනට අපි යමු ආපහු. එතකොට පුළුවන්කමක් තියෙනවද ඔයගොල්ලන්ට මේ පොහොර යොදන ඒවා දැකලා තියෙන ගොඩක් ටෙක්නොලොජි එක වෙන රටවල යූස් කරනවා. අපේ රටේ ගොඩක් අඩුයි. එතකොට ඒකට පොහොර යොදන්න හරි ඊට පස්සේ දැන් රොබෝ කියන මේ ටෙක්නොලොජි එක ආවට පස්සේ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපිට මේ ගොවිතැනට උදව් කරගන්න. අපේ පාර හදා ගන්න උදව් කරගන්න. ඒ විදිහේ ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජනවත් විදිහට හදා ගන්න පුළුවන් කට්ටිය හැදෙයිද? හැදෙයි නෙවෙයි ඇත්තටම මේ වෙනකොට දැන් අපි ඉස්සෙල්ලා මෙන්ෂන් කරානේ අර අපේ ෆස්ට් ඉයර් හાર્ඩ්වෙයාර් ප්‍රොජෙක්ට් එකක් යනවා කියලා. මේ වෙනකොට ඒ වගේ නිදර්ශක මං හිතන්නේ 10කට 15කට වඩා අපි ෆැකල්ටි හැදිලා ඇති. ඒ කියන්නේ හැම අවුරුද්දම මං හිතන්නේ අනිවාර්යෙන් ඇග්‍රිකල්චර් බේස් කරගත්ත ප්‍රොජෙක්ට් එකක් අනිවාර්යෙන් හැදෙනවා. එතකොට ඔය ෆාම් හවුස් ඒ වගේ දේවල් ගොඩක් හැදෙනවා. එතකොට ෆර්ටිලයිසර් කොහොමද ඒ කියන්නේ ඔක්කොම ෆුලි ඔටෝමැටිකලි හැමදේම පැලේ අර අස්සන නෙලා ගන්න තැනට යනකම් ෆුලි ඔටෝමැටිකලි වෙන දේවල් ඇත්තටම මේවට හදලා තියෙනවා. ෆැකල්ටි එක ඇතුලේ එහෙම හදලා එන්නේ නිදර්ශක හදපුවා ඕන තරම් තියෙනවා. ඒකත් තමයි දැන් ඔය ඇග්‍රිකල්චර් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තැන ඉඳලා වර්තමානයේ මේ අද අපි දකින ටෙක්නොලොජි එක තියෙනවනේ. මේ හෙට ඩෙවලොප් වෙන එක දක්වා වෙනකම්ම ඇතුලේ අපේ ෆැකල්ටි එක ඇතුලේ ඒ ඩෙවලොප්මන්ට් හැම දෙයක්ම සිද්ධ වෙනවා සහ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හදාරීම සිද්ධ වෙනවා. රිසර්ච් ලෙවල් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරන ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන්. එතකොට අන්නේ ලෙවල් එකේ ඒ වැඩ ටික වෙනවා. අතරම දැන් මොරටු ගත්තාමයි දැන් ඉන්ජිනියර්ස්ලානේ. හරි මොරටුවෙන් එළියට යන්නේ ඉන්ජිනියර්ස්ලා. හැමෝම දන්නවා අනිවාර්යෙන් ඉන්ජිනියර්ස්ලා. හරි දැන් ඒකට IT ෆැකල්ටි නම් මොනවටද යන්න පුළුවන්? මොනවද කරගන්න පුළුවන්? සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් විතරද? දැන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් ගත්තම දැන් වර්තමාන සමාජයේ ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙනවනේ. හැමතැනම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා ඩිග්‍රීස් තියෙනවා. මොන වගේ ශේෂ්ත්‍රවලද යන්න පුළුවන්? මම ඒකත් චුට්ටක් මෙන්ෂන් කරගෙන යන්නම් අපි අතරම මේ ජෙන් 100 එකේ අපි අලුත් යූත් එකට දැනගන්නත් එක්කලා. ඉතින් ඇත්තටම දැන් අපි IT ෆැකල්ටි එකට ආවම අපි මම කීපයක් නිකන් මතක් කරගෙන යන්න දැන් යන්න පුළුවන් AIML ඉංජිනියර් එහෙම නැත්නම් සයිබර් සිකියුරිටි ඊට පස්සේ ඩේටා සයන්ස් ඉංජිනියර්ස්ලා ඊට පස්සේ DevOps ඉංජිනියර්ස්ලා නෙට්වර්ක් ඉංජිනියර්ස්ලා දැන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා ගත්තාම ඊට පස්සේ අපි ෆ්‍රන්ට් එන්ඩ් ඉංජිනියර් බෑක් එන්ඩ් ඉංජිනියර් මොබයිල් ඩෙවලොපර් ඒ විදිහට ආයෙ කැටගරයිස් කරගන්නවා. ඒත් එක්කම දැන් ඔය ගේම් ඩෙවලොපර්ස්ලා ඒ වගේ හැම ශේෂ්ත්‍රයකටම යන්න පුළුවන්. ඒත් එක්කම තමයි අපි සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් ඔය ෆීල්ඩ් එකේම QA ලා ඉන්නවා ඊට පස්සේ BA ලා ඉන්නවා. ඒ ඔය කියන හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙනවා සහ يعني මේවාට අදාළ මේවාට අවශ්‍ය කරන ඉගැන්වීම් කටයුතු ෆැකල්ටි එක ඇතුලේ වෙනවා සහ මේක ඇතුලෙන් බිහිවන ඒ කියන්නේ අවසාන උපාධිධාරියා මේ කියන ඕන ශේෂ්ත්‍රයකට මුණ දෙන්න පුළුවන් සහ මේ ඕන ශේෂ්ත්‍රයක අර නිපුණතාවයකින් යුක්ත එක්කෙනෙක් තමයි එළියට එන්නේ. ඉතින් මේ කියන හැම ශේෂ්ත්‍රයකටම යන්න පුළුවන් තමන්ගේ අනාගත බලාපොරොත්තු අදන සමහර දැන් ඇති බලාපොරොත්තු තියෙන අපේ සහෝදරයෝ ඇති සමහර වෙලාවට සයිබර් සිකියුරිටි
ඉස්සරහට යන නෙට්වර්ක් ඉංජිනියර් කෙනෙක් වෙන්න. ඒ IML පැත්තේ මට දෙයක් කරන්න ඕනේ. මම කැමති එකට ඉස්සරහට වෙන්න එකට. ඕන දෙයකට මෙතන සොලියුෂන් තියෙනවා. හරි සෑහෙන දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. දැන් මෙතනින් එහාට අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ මැච් එක ගැන කතා කරනවා. විශ්වවිද්‍යාලයේ අපි තොරතුරු තාක්ෂණ පීඨය IT ෆැකල්ටි එකකින් ඕගනයිස් කරන ක්‍රිකට් ටූර්නමන්ට් එකක් තමයි පිච් සික්සස් කියන්නේ. මේකට සහභාගී වෙන්නේ අපේ ෆැකල්ටි එකේ ළමයි සහ එළියේ තියෙන ඉන්ඩස්ට්‍රියේ තියෙන කම්පැනිස් වලින් තමයි මේකට සහභාගී වෙන්නේ. ඒ වගේම මේ අපි ගත්තොත් එහෙම පිච් සික්සස් ඇතුළතදී ඉන්ඩස්ට්‍රියේ තියෙන කම්පැනිස් වලට ටූර්නමන්ට් එකක් මගින් කැම්පස් එකක ඉන්න ළමයි සමග එකතු වෙන්න ලැබෙන එකම සහ විශාලම අවස්ථාව තමයි පිච් සික්සස් අපි පවත්වන්නේ මේ 22 වෙනිදාට. එතකොට අපි සාමාන්‍ය ගත්තොත් එහෙම ඇත්තටම මේක අපිට අපේ සීනියර්ස්ලා හදලා දීපු දෙයක්. පිච් සික්සස් කියන්නේ මේ හදලා දීපු දෙයක්. ඇත්තටම දැන් ඒක අපි එක්ස්පෑන්ඩ් කරලා අපි අවුරුද්දෙන් අවුරුද්ද මොකක් හරි ස්ටෙප් එකක් අනිවාර්යයෙන්ම අප්ඩේට් කරලා මේ ඉවෙන්ට් එක අපි එළියට අරන් යනවා ටිකක් ලොකු විදිහට. දැන් මේ පාර අපිත් එක YFM අත්තල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම මේ පාර අපි මම වෙනදා වෙන්නේ නැති දෙයක් විතර කිව්වොත් එහෙම අපි මේ පාර පිච් සික්සස් එක පවත්වන්න මාසයකට කලින් ලොන්චින් ඉවෙන්ට් එකක් කරා. අපේ සම්පූර්ණ පිච් සික්සස් එකේ ඉන්න ස්පොන්සර්ස්ලා ගෙනලා ඉවරලා ලොකු ලොන්චින් ඉවෙන්ට් එකක් කරලා ඉවරලා සම්පූර්ණ පිච් සික්සස් ගැන දැනුවත් වීමක් කරලා ලොකු ඉවෙන්ට් එකක් කරා. ඒ වගේ අපි ස්ටෙප් බයි ස්ටෙප් මේක එළියට අරන් යනවා. ටිකක් අපි මේක අර දැන් ඉන්ඩස්ට්‍රියත් එක කරන්න පුළුවන් ලොකුම ඉවෙන්ට් සහ ඉන්ඩස්ට්‍රි එකතු වෙන ලොකුම තැන නිසා අපි මේකට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දීලා තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඒ වගේම අපිටත් ලොකු අවස්ථාවක් ඉන්ඩස්ට්‍රියත් එක්ක සම්බන්ධ වෙන්න අපේ ළමයින්ට. ඒ නිසා අපි අපේ ෆැකල්ටි විසින් පවත්වන තොරතුරු තාක්ෂණ පිටමයි පවත්වන ලොකුම ඉවෙන්ට් එකක් කිව්වොත් නිවැරදි. ඒ වගේම ඉන්ඩස්ට්‍රියෙන් සහභාගී වෙන ලොකුම ඉවෙන්ට් එකක් කිව්වොත් නිවැරදි කියලා මම හිතනවා. හරි කෙලු ඔය අපි දැන් ගත්තාම දැන් මේ ඉවෙන්ට් එක අපි හිතමු ඇයි අපි මෙහෙම ඉවෙන්ට් එකක් කරන්නේ. දැන් අවුරුදු ගාණක් අපි මේක කරගෙන එනවා. දැන් ඇයි මෙහෙම එකක් කරන්නේ? ඇත්තටම මේකේ පරමාර්ථයන් ගොඩක් තියෙනවා. ඉතින් එකකින් අපි පළවෙනි එක ගත්තොත් දැන් මේක අයියේ මේ ඉවෙන්ට් එක මම කියන්නම්කෝ ඉස්සෙල්ලාම ඉවෙන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා 2007 ඒ කියන්නේ අපේ බැච් 5 එක ඉන්නකොට දැන් මේ වෙනකොට යන්නේ බැච් 24 25 තමයි ඉන්නේ. දැන් බොත් බැච් 5 එක ඉන්න කාලේ තමයි මේ ඉවෙන්ට් එක 2007 පටන් ගන්නෙ. ඒ පටන් ගත්ත ඉවෙන්ට් එක ඒ කියන්නේ ඒ පටන් ගන්නේ ෆැකල්ටි ඇතුලේ බැජස් 4ක ළමයි ඉන්න ළමයි එකතු වෙලා ඒ ළමයි අතර බැජස් අතරේ තියෙන සම්බන්ධතාවය වර්ධනය කරගෙන ඒ ළමයි අතර සහෝදරයන් අතරේ තියෙන සම්බන්ධතාවය වර්ධනය කරගෙන ඉස්සරහට යනවා. ඒකයි එක්ස්පෑන්ඩ් වෙනවා මීට වඩා 2011 වෙනකොට ක්‍රිකට් ෆියස්ටා එකක් බාර ෆීඩ් සික්සස් ක්‍රිකට් ෆියස්ටා වෙනවා. ඒ ක්‍රිකට් ෆියස්ටා වෙනවත් එක්ක මේකට ඉන්ඩස්ට්‍රි එකත් කලබරේට් කරගෙන ඉන්ඩස්ට්‍රි එකට ඉන්වයිට් කරලා ඉන්ඩස්ට්‍රි එක කට්ටිය ඇවිල්ලා අද මේ කියන මම ඉස්සෙල්ලා මෙන්ෂන් කරා වගේ ගිය අවුරුද්දේ වෙනකොට ගිය අවුරුද්දේ ඉවෙන්ට් එක අපි ඉන්ඩස්ට්‍රි එකේ කම්පැනි 35ක් එනවා. ටීම් 80ක් එනවා. ටීම් 80ක්. එතකොට මැචස් 78ක් අපි සෙල්ලම් කරනවා ෆයිනල් එක වෙනකොට. එතකොට ඒ තරම් ලොකු තැනකට අරන් එන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට ඇයි මේක කරන්නේ? ඇත්තටම අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි IT ෆැකල්ටි ඉගෙන ගන්න ළමයි අනිවාර්යයෙන්ම අපි උපාධිධාරියෙක් රැකියා අභිමුඛ අධ්‍යාපනයක නිරත වෙනවා. එතකොට එයා යනවා මෙතනින් අවුරුදු 4 ඉවරලා ඉන්ඩස්ට්‍රි එකට. ඒ යනකොට ඉන්ඩස්ට්‍රි එක යන කොයි වගේ තැනක්ද ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ. ඉන්ඩස්ට්‍රි එක අඳුරගෙන තියෙන නිසා එතන ඉන්න කට්ටිය වඳුර ගන්න ඕන. අපේ පාස් සීනියර්ස්ලා ගොඩක් එනවා මේ ඉවෙන්ට් එකට. ඔය කියන බැජස් 24ට එනකම්ම කියන්නේ දැනට අවුට්ලා තියෙන බැජස් 20ක් ඒ බැජස් 20ට එනකම් එනවා. පාස් සීනියර්ස්ලා. එතකොට ඒගොල්ලොත් එක අඳුර ගන්න. දැන් ඉන්න ඉන්ඩස්ට්‍රි යන්න බලන් ඉන්න කට්ටියට අපේ පරණ අයියලා කියලා අඳුරගෙන ඒගොල්ලොත් එක කතා කරගන්න. ඒත් එක්කම මේකට මේ ඉවෙන්ට් එකට අයියේ ඉන්ඩස්ට්‍රි එකේ එන කම්පැනිස් වල කම්පැනි වල අපි දන්න අර එක්සිකියුටිව් ලෙවල් එකේ ඉඳලා හැමෝම එනවා මේ ඉවෙන්ට් එකට. ඒ කියන්නේ කම්පැනිස් වලින් එනම ටීම් එනවා ඉවෙන්ට් එක දවසට. එහෙම ඇවිල්ලා එයා ආවට පස්සේ ගොඩක් වෙලාවට අපේ ළමයි එක කතා කරනවා, ළමින්ගේ බිහේවියර්ස් ඒගොල්ලෝ අඳුර ගන්නවා. IT ෆැකල්ටි එක කියන්නේ මොකක්ද ළමයි මේ ළමයිට කොයිතරම් කැපැසිටි එකකින් වැඩක් කරන්න පුළුවන්ද? කොයි ලෙවල් එකේද මේ ළමයි ඉන්නේ කියන එක ඒගොල්ලෝ අඳුර ගන්නවා. ඇත්තටම අපිට එහෙම අපිට හම්බ වෙන ඔෆර්ස් තියෙන සමහර වෙලාවට. අපි third year students ලා විදිහට third year එකේදී අපි යනවා internship එකක් කරන්න. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලොත් එක්ක හදාගන්න සම්බන්ධතාව මත හරිම පහසු වෙනවා. ආයතනට අවශ්‍ය වෙනවනේ මේ අලුත් උපාධිධාරීන් ඔවුන්ගේ ඒ වැඩවලට. රයිට්. එතකොට ඒක හොයාගන්නත් ඒගොල්ලන්ට හරිම ලේසියි. ඒ වගේ එකක් එකතු කරගන්න තමයි අපේ ඔය අරමුණ. අනිත් අරමුණ තමයි අය අපි ළමයි විදිහට අපි අතරම අපේ මොරටු යුනිවර්සිටි එක සහ අපේ IT ෆැකල්ටි එක ගත්තාම ටිකක් වැඩි ෆැකල්ටි එකක් වැඩ ගොඩක් කරන ඒගොල්ලන් වෙලා තියෙන ක්‍රිකට් ගහන්න. අන්න ඒක තමයි ඊළඟට දෙන කාරණාව. වැඩ ගොඩක් එකට කරගෙන යන්නේ අපි. ඉතින් මේ වැඩ ගොඩ ඔක්කොම එකට කරගෙන යන අතර තමයි මේක කරන්නේ. මේ වැඩේ අයියේ අපි බැජස් 4ම එකට එකතු වෙලා. ඒ කියන්නේ දැනට යුනිවර්සිටි එකේ බැජස් 4ක් ඉන්නවා. ඊට පස්සේ පාස් සීනියර්ස්ලාගේ සපෝට් එක හම්බ වෙනවා. 4ම එකට එකතු වෙලා කරන්නේ. කාටවත් මේක ඔයා විතරක් කරන්න ඕනේ, මේක ඔය බැච් එකකින් කරන්න ඕනේ නෙවෙයි. බැජස් 4ම මේක සම්පූර්ණයෙන් වැඩ ටික බෙදා ගන්නවා. වැඩ ටික බෙදාගෙන
මෙන්න මේ වැඩ ටික මේකයි පිටිපස්සේ අපි කතා කරන අපි මේ එළියට වෙන්නේ නැති කතා කළ යුතු ඇත්තට වැඩ ගොඩක් යනවා. ඒ කියන්නේ යුනිවර්සිටි එක ඇතුළට ඇවිල්ලා බැලුවොත් යුනිවර්සිටි එක ඇතුලේ අර ටේබල් ඩෙකරේෂන් වල ඉඳලා ලොකු වැඩ ගොඩක් යනවා. ලස්සන වැඩ ගොඩක් හරි ළමයි අතර එකතු වෙලා ළමයි එකට එකතු වෙලා වැඩ කරන සමහර වෙලාවට රෑලි වෙනකන් ළමයි වැඩ මේ ඉවෙන්ට් එකේ එක්සෑම් තියෙනවා ඒ අසයින්මන්ට්ස් තියෙනවා ඒවා කරන ගම මේ වැඩවලටත් ළමයි ඉන්නවා. එතකොට හැමෝම එකට එකතු වෙලා ළමයින්ගේ අර ස්ට්‍රෙස් රිලීස් කරගන්න තියෙන හොඳ chance එකක් මේ වගේ ඉවෙන්ට්ස් ඇත්තටම ඕගනයිස් වෙන එක ඇතුලේ. ඉතින් ඔය කියන අරමුණු ඒත් එක්කම අපි මේකත් එක්කලා අපේ ලෙක්චරර්ස්ලාත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඒගොල්ලන්ගෙන් අපිට මේ සඳහා අවශ්‍ය කරන උපදේශ හම්බ වෙනවා. ඒ විදිහට තමයි මේ වැඩේ යන්නේ. ඔය වගේ දේවල් අරමුණු කරගෙන තමයි ඇත්තටම මේ ඉවෙන්ට් එකක් මේ විදිහට අරගෙන යන්නේ. හරි දැන් මේ මම ගොඩක් කට්ටියට තියෙන නිකන් ප්‍රශ්නයක් මම අහන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට කිව්වොත් එimhe කවුරු හරි නිකන් මොරටු යුනිවර්සිටි එකේ නිකන් මේ ඕගොල්ලෝ වෙලා අතරම ඉන්ජිනියර්ස්ලානේ. ඒතර ඕගොල්ලෝ නිකන් පොඩ රොබෝලා වගේ කියලා කිව්වොත් එහෙම නැද්ද? ඕගොල්ලෝ මියුසික් එකක ඉන්නවද? ඕගොල්ලෝ ස්පෝර්ට්ස් කරනවද? ඕගොල්ලන් අපි කියන්නේ ෆන් එකේ ඉන්න එහෙම ඒ දේවලුත් කරගෙන එහෙම ජොලියෙන් ඉන්න සහ ඕගොල්ලන් ගැදරින් එක හොඳට තියෙන එහෙම පිරිසක් ඉන්න මොරටු යුනිවර්සිටි එකේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මොරටු යුනිවර්සිටි එක තමයි දැන් අර සමහරට මතයක් ඇති අර අයියා කිව්වා රොබෝලාද දන්නේ නැහැ ඒක. ඒ වගේ ඇත්තේ ළමයි ටික කරන්නේ. ඇත්තටම මොරටු යුනිවර්සිටි එක අයියා කියන්නේ මොරටු යුනිවර්සිටි එක තමයි මේ දැන් අපි යුනිවර්සිටි ස්පෝර්ට්ස් තියෙනවානේ. යුනිවර්සිටි ගේම්ස් තියෙනවා. යුනිවර්සිටි ගේම්ස් වල අනිවාර්යෙන් 1 2 3 රෑන්ක්ස් වල අනිවාර්යෙන් මොරටු යුනිවර්සිටි එකේ ඉන්නවා. ඒ කියන්නේ එච්චර ස්පෝර්ට්ස් කරනවා. ඒත් එක්කම අපේ ක්ලාසිකල් මියුසික් වෙනම සෙක්ෂන් එක කියන්නේ අපේ ටීම් එකක් ඉන්නවා යුනිවර්සිටි එකේ. ඒත් එක්කම ෆැකල්ටි මට්ටමින් අපි වෙනම කරගෙන යනවා. අපි මම මෙන්ෂන් කරන ක්ලාසිකල් මියුසික් කියන්නේ පහුගිය දවස්වල නෙළුම් පොකුණේ ලොකු ෂෝ එකක් කරනවා. අපේ ෆැකල්ටි එක ඇතුලේ ඉන්නවා අපේ ෆැකල්ටි එකේ පොඩි මියුසික් බෑන්ඩ් එකක් ඉන්නවා. يعني ඇත්තටම ඒ වගේ අවස්ථා පවා අපේ ෆැකල්ටි එක ඇතුලේ අපිට තියෙනවා සහ අපේ වෙන මීඩියා ක්‍රූ එකක් ඉන්නවා ඩිජිටල් මීඩියා කරනවා අපේ ඇතුලේ අපිට වෙනම ස්ටුඩියෝ එකක් තියෙනවා ඇතුලේ ඔය ස්ටැටික් පැත්තට ගත්තාම මේ වගේ අපේ ඩාන්සින් ක්‍රූ එකක් ඉන්නවා ෆැකල්ටි එකේ අර මම ඉස්සලා කිව්වා වගේ මියුසික් බෑන්ඩ් එකක් ඉන්නවා වෙනම ක්ලාසිකල් මියුසික් බෑන්ඩ් එකක් ඉන්නවා ඒ හැම දෙයක්ම මේක ඇතුලේ සිද්ධ වෙනවා අර දකින්නේ සමහරලාට අර එකම විදිහකට එක ෆ්ලෝ එකක යන එහෙම පිරිසක් වෙන්න ඇති අර තාක්ෂණික පරිසරයක හැදෙන්නේ තාක්ෂණික දේවල් ඉගෙන ගන්න කියන එක. ඒ කියන්නේ දැන් අපිට පොඩි වෙනසක් කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් ගොඩක් අනිත් යුනිවර්සිටි වල තියෙන්නේ මිනිස්සුම කරන නිර්මාණ තියෙන මිනිස්සුම කරන සංගීතය තියෙන මිනිස්සුම කරන නැටුම් තියෙන්නේ මිනිස්සුම කරන ස්පෝර්ට්ස් තියෙන්නේ. ඕගොල්ලන්ට දැනට මම දන්නේ කරනවද නැද්ද කියලා. ඕගොල්ලෝ මිනිස්සු නොවන මේ රොබෝලා AI වගේ ටෙක්නොලොජි වලින් ඉස්සරහට ආර්ට් කරන්න. එහෙම අදහසක් තියෙනවද? එහෙම වෙයිද ඉස්සරහට? ගිය මාසේ තිබ්බ ගිය මාසේ දැන් මාස දෙකකට කලින් තිබ්බ අපේ එක්සිබිෂන් එකේ ඩාන්සින් රොබොට් කෙනෙක් හිටියා. ඒකනේ ඉතින් දැනටම කරලානේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ අර මිනිස්සු නැත්නම් ස්ටුඩන්ට්ස්ලා සාමාන්‍ය අපි වගේ කට්ටියට ඩාන්ස් කරනවට අමතරව තව රොබෝලාත් ඉන්නවා ඩාන්ස් කරන්න නේ. ඩාන්ස් කරන රොබෝලා ඉන්නවා, ස්ටෝරි ටෙලිං රොබෝස්ලා ඉන්නවා, අපේ ෆීලිංග්ස් අඳුරගෙන අපිට කතා කියන රොබෝස්ලා ඉන්නවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. හරි දැන් ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එකේ මේ තියෙන අපි මේ ආපහු ක්‍රිකට් ටූර්නමන්ට් එකට આવුතුම ක්‍රිකට් ටූර්නමන්ට් එක බලන්න එන්න පුළුවන් කැම්පස් එක ඇතුලේ ඉන්න ළමයින්ටයි අර කම්පැනි බලාය කට්ටියටයි විතරයිද? එතකොට ඊට අමතරව ඔයගොල්ලෝ ඉන්වයිට් කරනවද යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා හැමෝටම එන්න කියලා? කොහොමද වෙන්නේ? ඔය අපි ගත්තොත් එහෙනම් අපිට මේකට ඇත්තටම පිටින් කාටවත් සම්බන්ධ වෙන්න බෑ. මේක ඇතුලේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස් සහ කම්පැනි වල ළමයි සහ IT ශාස්ත්‍රයේ ඉන්න ප්‍රමුඛයන් සහ අපි එකතු කරගෙන ඉන්න අපි කරන කට්ටියත් එක්ක විතරයි අපිට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ පිටින් ඇත්තටම කියන්නේ යුනිවර්සිටි රූල් තියෙනවා අපි ඒවලත් මේවා වෙලා එකඟ වෙලා ඒවල කටයුතු සිද්ධ කරන්න ඕනේ. නේද අපි ලෙක්චර්ලා කිව්වම කට්ටියම මාරු මැච් එකක් තියෙනවා බලන්න කියලා. අපිට පුළුවන් මේ අපි ඒ කියන්නේ මේකටයි ඒ කියන්නේ මුලින් ඉඳන්ම මේකේ අපි ප්‍රිපරේෂන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මාස 2 3ක විතර ඉඳන් අපි මේ වැඩේට ලෑස්ති වෙනවා. එතකොට සෑහෙන දවසින් ඉඳන් තමයි ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් කම්පැනිස් වලින් මාස 3කට විතර කලින් නම් අපෙන් අහනවා ෆිට් 6ස් කවද තියෙන්නේ ෆිට් 6ස් කවද තියෙන්නේ කියලා වෙලා අපෙන් අහන නිතරම මේ කියන්නේ ප්‍රමුඛ පෙළේ කම්පැනිස් වලින් අපෙන් අහනවා ෆිට් 6ස් කවද පටන් ගන්න තියෙන්නේ කවද කියලා අහනවා. ඒ තරම් අපි මේක එළියට දීලා තියෙන අපි ඉන්ඩස්ට්‍රියත් එක්ක ඒ තරම් ලොකු වැඩක් මේ කරන්නේ. ඒකට මේකට සහභාගී වෙන්න පුළුවන් ඒ කම්පැනිස් වලට සහ අපේ ෆැකල්ටිස් වලට අපි ආරාධනා කරන අනිත් ෆැකල්ටිස් තමයි අතන සහභාගී වෙනවා. ඒ වගේම අපේ ෆාස්ට් සීනියර්ස්ලා හැමෝම සහභාගී වෙනවා මේ ඉවෙන්ට් එකට. ඒ පිරිසත් එක්ක තමයි කරන්නේ. මම නිකමට කියන ඒ අර අපි ගත්තොත් එහෙම අපි කැම්පස් එකක් ඇතුලෙන් හිත දැන් මොරටුව කියපුවම ඇත්තටම අපිත් ඉස්සෙල්ලාම මයින්ඩ් එක තිබ්බේ මොරටුව කැම්පස් එක කියද්දි නිකන් ඇත්තටම යාන්ත්‍රික වගේ මේ කියන්නේ රොබෝලා වගේ මිනිස්සු මේක ඇතුලේ ඇත්තේ කියලා. අපි ආවෙත් එහෙම සිතුවිල්ලෙන් තමයි මේක ඇතුලේ ඇත්තේ. ඒකට අපි හිතුවට ලක්ෂණ කල්චර් එකක් එක්ක යන කැම්පස් එකක් ඇත්තටම මේ මට නම් මාර සතුටුයි මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයට තේරීම සම්බන්ධව.
ඒ තරම් හොඳ ලස්සන කල්චරයක් එක්ක ලොකු දෙයක් කරන අපේ කැම්පස් එක ඇතුලේ. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ දැන් මේ දවස්වල ගත්තොත් එහෙම ෆිට් සික්සස් වල ලෑස්තිනේ කියන්නේ දැන් සාමාන්‍ය දැන් ඊයරත් අපි ඇත්තටම ඊයර අපිට නිදා ගන්න ටයිම් එකක් තිබුණා. අපි පාන්දර 4 වෙනකල් 4 5 වෙනකල් අපේ කට්ටිය වැඩ. ඒ තරම් ලොකුවටම ඒ අතරතුර සින්දු කියන ළමයි බේස්මන්ට් ඒරියා එක ගත්තොත් එහෙම අපේ ළමයි සාමාන්‍ය 200ක් 300ක් වගේ ප්‍රමාණයක් පිරීලා එතන තැන් තැන් වල එක එක අයිටම්ස් ඒ කියන්නේ ඩෙකරේෂන්ස් තරම් හදන ගමන් ඒ වගේ සින්දු කියනවා ළමයි තේ හදාගෙන බොනවා ඒ වගේ ලොකු මේ වගේ එකක් තියෙනවා ළමයි අතර සහයෝගීතාවයක් වර්ධනය කරන තමයි මේ දේවල් අපි ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. කියන්නේ මේකෙන් එළියට එන මිනිස්සෙක් අපි විශ්වාස කරන්නේ විශ්වවිද්‍යාලයකින් එළියට එන මිනිස්සෙක් නිකන් යාන්ත්‍රිකව එක දෙයකට මේ වෙච්ච මිනිස්සෙක් නොවි අපි ස්ටුඩන්ට් යුනියන් එකේ අපේම දේ තියෙන්නේ. එක යාන්ත්‍රණයකට හුරු වෙච්ච ළමයි නොවි කලාව ඒ වගේ සියලුම දේවල් එක්ක එළියට පිරිමින් මිනිස්සෙක් එළියට යවන එක තමයි අත්‍තරම අපේ බලාපොරොත්තු. ඒ නිසා මේ දේවල් වලින් අත්‍තරම අපි හිතනවා ඒ වගේ හොඳ මිනිස්සෙක් මේ ෆැකල්ටි තුලින් එළියට එනවා කියන එක. හරි ඒක තමයි ඉතින් අරමුණ. අපි අද කතා කරේ මොරටු යුනිවර්සිටි එකේ කැලුම් ඒ වගේම මෙත්සර ඒ වගේම හිමාෂත් එක්ක මේගොල්ලෝ ඇවිල්ලා IT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ පීඨය තමයි නියෝජනය කරන්නේ. ලස්සන වැඩක් කරනවා, ලස්සන ක්‍රිකට් ටූර්නමන්ට් එකක් ඕගනයිස් කරලා තියෙනවා. මේක ඇවිල්ලා යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලාට ඒ වගේම මේ IT කියන සබ්ජෙක්ට් එක කරන මේ කම්පැනි වල ඉන්න සහෝදර සහෝදරියන්ටත් මේකට සහභාගී වෙන්න පුළුවන් විදිහේ ලස්සන වැඩක් කරලා තියෙනවා. ඒක ගැන තමයි අපි කතා කරන්න ආවේ. දැන් අපි අන්තිම විනාඩි කිහිපෙට ඇවිල්ලා තියෙන ඔයගලන්ට මොනවාද අවසාන වශයෙන් කියන්න තියෙන කැලෝ? පටන් ගන්න එකද අපේ හිමාෂාද? අනේ මෙත්ස. හරි මේ අතම කලින් කිව්වා වගේ දැන් අපි මාස 3ක විතර ඉඳන් දීර්ඝ කාලයක් තිස්සේ ලෑස්තිලා දැන් අපි ඇත්තටම අපේ ඉවෙන්ට් එකට තියෙන තව දවස් දෙකක් වගේ සීමිත කාලයක් තියෙන්නේ. තව බෑ 48ට වඩා අඩු කාලෙකින් අපේ ඉවෙන්ට් එක තියෙනවා. ඒ කියන්නේ හරියට නොවැම්බර් 22 උදේ 8ට අපේ ඉවෙන්ට් එක පටන් ගන්නවා. ලොකු සූදානමක් වෙලා තියෙනවා. ලොකු සූදානමක් එක්ක තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් කියන්න සතුටුයි අපේ ලොකු ගමනක් ආවා ෆිට් සික්සස් එක්ක. ඒ නිසා 22 අපි බලමු අපේ ඉවෙන්ට් එක කොහොමද තියෙන්නේ කියලා. ඒකට අපේ කට්ටියත් එකතු වෙලා එදාට ඒ වැඩේ කරගෙන යමු. 22 උදේ 8 වෙද්දි අපි ඉවෙන්ට් එක පවත්වන්න දැන්ට සූදානම් කටයුතු සූදානම් කරලා දෙනවා. හරි අපිට හිමාෂා ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම අන්තිමටම මට කියන්න තියෙන්නේ අපි මේක පටන් ගත්තේ 2013 ක්‍රිකට් ෆියස්ටා එකක් කරේ 2013 ඉඳලා. ඒතකොට එතන ඉඳන් අපිට ෆාස්ට් සීනියර්ස්ලා සෑහෙන සපෝට් කරා. එයාලා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. මට දැන් මේ වෙලාවේ කියන්න තියෙන්නේ ඒ හැම කියන්නේ IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අපේ සීනියර්ස්ලා හෝ වේවා එහෙම නැත්නම් IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට්ලා ඔය හැම කෙනෙක්ටම මට කියන්න තියෙන්නේ එන්න 22 වෙනිදා උදේට ඇවිල්ලා මේ ක්‍රිකට් ෆියස්ටා ෆිට් සික්සස් එක එකතු වෙලා අපේ ෆැකල්ටියට අපේ සහෝදරත්වයට සපෝට් එකක් දෙන්න. මට නිකන් දැන් ඔයගොල්ලෝ කතා කරේ කියපු නැති එකක් මට නිකන් හිතුණා මේ ඇත්තටම කියන්නේ දැන් පරණ හිටපු ස්ටුඩන්ට්ස්ලා දැන් ඒගොල්ලෝ වෙන ජොබ් කරන්නේ ටිකක් වයසින් වැඩි. හැබැයි ඒගොල්ලන්ට ආපහු යුනිවර්සිටි එකට එන්න අවස්ථාවක් හම්බෙනව නේද මෙතන? ඔව් අනිවාර්යයෙන්ම යාළුවා මේ කියන්නේ සමහරට යාළුවට හම්බෙන එකම chance එක වෙන්න පුළුවන් ෆිට් සික්සස් එකට සම්බන්ධ වෙන එක. එයාලට මේ මුළු අවුරුද්දටම කැම්පස් එකට ආයෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම එන්න 22 වෙනිදා උදේට ෆිට් සික්සස් එකත් එක්ක එකතු වෙන්න කියලා. කැලෝ ඉතින් ඔය විදිහට තමයි ෆිට් සික්සස් වැඩේ යන්නේ. අවුරුදු ගානක අරගෙන ආපු අපේ තව එක ට්‍රැඩිෂන් එකක්. මේ විදිහට මේ අවුරුද්දේ හරි ලස්සනට ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මතක් කරා වගේම 22 වෙනිදා උදේ 8:30 ඉඳලා අපේ ඉවෙන්ට් එක පටන් ගන්නවා. ඉතින් ආරාධනා කරනවා අපේ ෆාස්ට් සීනියර්ස්ලා හිමාෂා කිව්වා වගේම ෆාස්ට් සීනියර්ස්ලා හැමෝටම අයියලා අක්කලා හැමෝටම ඔන්න එන්න කියලා අපි ආරාධනා කරෙත් එකම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න ඇවිල්ලා එදාට එක්ස්පීරියන්ස් කරන්න ෆිට් සික්සස් කියන්නේ මොකද්ද ඔයගොල්ලන්ට අර ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැමෝටම ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියත් එක්කලා එකට එකතු වෙන්න පුළුවන්. වෙනදාට අපි ඉතින් වැඩ කරන්නේ ආයතන වෙන වෙනමනේ. හැබැයි මේකෙදි පුළුවන්කම හම්බ වෙනවා ඔක්කොටම එකට ඇවිල්ලා එකට එකතු වෙලා ඉන්ඩස්ට්‍රි එකේ හැමෝමත් එක්ක එකතු වෙලා එකට කතා බහ කරලා එන්ජොයි කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ෆිට් සික්සස් කියලා කියන්නේ. ඉතින් හම්බ වෙනවා අයියලා අක්කලා හැමෝටම ආරාධනා කරනවා එන්න එහෙනම් 22 වෙනිදා තව දවස් දෙකයි. ඉතින් එන්න අර සහෝදර හැමෝමත් එක්කලා එකතු වෙලා ඒ කියන්නේ පරණ අවුරුදු වල අලුත් අවුරුදු වල අලුත් රංගිලමල්ලා පරණ අයියලා අක්කලා හැමෝම එක්ක එකතු වෙලා ලස්සන වැඩක් යනවා. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒකත් එක්කම YFM එකට බෙහින්ම ස්තුතියි අද මේ අවස්ථාව අපිට ලබලා දුන්නට. ඒත් එක්කම තමයි අපිත් එක්ක ෆිට් සික්සස් වලට අත්වල බැඳගත්තට ගොඩක් ස්තුතියි කියලා මේ වෙලාවේ කියනවා. හරි එහෙනම් thank you ඔයගොල්ලෝ අපිත් එක්ක කතා කරන්න ආවට. අපි ආයෙ හම්බෙලා වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න ඔයගොල්ලොත් එක්ක. කරමුනේ. අනිවාර්යයෙන්.